හායි යාළුවනේ. ඔන්න අද අපි දෙන්න අලුත් වීඩියෝ එකක් අරගෙන අද අපි ආවේ ඉතාලියේ බ්‍රේෂියා වල තියෙන සලෝ කියන පැත්තට. මෙහෙට එන්න බස් එකේ එනවා නම් පැයක් විතර යනවා. අපි දෙන්න බස් එකේ ඇවිල්ලා ඉවරලා දැන් මේ අපි දෙන්න පොඩ්ඩක් ඇවිදලා කරලා බලන්න හදන්නේ. අපි දෙන්න දැන් ආව විතරයි. බලමු අපි ඉතර එහාට ලස්සට අරගෙන පෙන්නන්නම්. මෙහි තියෙන විශේෂයෙන්ම ඉතින් ඇවිදලා කරලා ඉවරලා මේ ප්‍රීමවේර් එක පටන් ගත්තට පස්සේ කට්ටිය එනවා කොහොමද ලස්සන බලන්නේ ඔක්කොටම. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද කියලා ඉවරලා. එන්න අපිත් එක්ක යන්න. දැන් අපිට පිටිපස්සෙන් මේ පේන්නේ සලෝ ලාගෝ එක. සලෝ ලාගෝ එක තමයි මෙහෙට විශේෂම දේ වෙන්නේ. දැන් මෙහි ප්‍රීමවේර් එක පටන් ගත්තින්ද මාර විදිහට කට්ටිය ඉන්නවා. දැන් බානක ලස්සනට මේ ලාගෝ එක පේනවා. අපි දෙනත් එක ලාගෝ එක වටේ පොඩ්ඩක් ඇවිදලා ගිහලා වාඩි වුණා. මම ඔයාලට පොඩ්ඩක් විස්තර ටිකක් කියන්නම්. දැන් ප්‍රීමවේර් එක පටන් ගත්ත හින්දා මෙහි ගොඩාක් එනවා. සලෝ කියන්නේ සාමාන්‍යයෙන් මේ කට්ටිය ඇවිල්ලා ඔය ලාගෝ එක බලලා එහෙම යන්නේ. ඒක හින්දා මෙහි වැඩිපුරම තියෙන්නේ කට්ටියට ඕන නම් ඇවිල්ලා shopping කරන්න පුළුවන්. එහෙම තමයි තියෙන්නේ. අපි වීඩියෝ එකේ මේ මැදකින් දාන්නම් මෙහි තියෙන කඩ කොහොමද ඒ ලස්සන පාටත් බලා ගන්න දාන්නම්. ඉස්සරහට තව දේවල් තියෙනවා. තව මෙහි නැව් තියෙනවා යන්න පුළුවන්. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ ලාගෝ එකට එන මේ නැව් මේක මේ වටේම යනවා. එක එක පළාත් වලට යනවා කට්ටියට යන්න පුළුවන්. එහෙම තමයි තියෙන්නේ. ඔන්න බලා ගන්නකොට හරි ලස්සනට එක පේනවා. මං කියවනේ ඔයාලට ගොඩක් කට්ටිය ඉන්නවා කියලා. දැන් ඔයාලට පේනා නේද මේ ගොඩක් කට්ටිය ඉන්නවා. මේ තියෙන්නේ shopping කරනවා නම් කට්ටියට කැප් ඒක ලස්සන මාල් මෙහෙම ඉස්සරහට ගන්න පුළුවන්. ඒ මෙහෙම බලන්න පුළුවන්. අපි යන් ඉස්සරහට බලාගෙන. තව ලස්සන දේවල් ඔයාලට අපි පෙන්නන්නේ. මේ තියෙන්නේ මෙහි කට්ටියට ගන්න පුළුවන් පැල වර්ග. දැන් අපේ තියෙන පොඩි පැල වර්ගනේ මෙහි මේ ගෙඩි පිටින්ම ඔක්කොම තියෙනවා. මේ මල් වර්ගෙම හරි ලස්සන මල් වර්ග තියෙනවා. ඕනේ කෙනෙකුට මේවා මේ විදිහටම අරගෙන ගෙදර ගෙනිහිල්ලා තියා ගන්න පුළුවන්.
අපි මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අපි ඔයාලට මේකේ දෙවෙනි කොටස ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. මොකද මේ වීඩියෝ එක ටුටක් දිග වැඩි නිසා අපි ආයි මේ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.